නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ ධම්මපදය යමක වග්ගය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දින අප මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිශය වැදගත් ලොවට සාමය උදා කරන උතුම් ධර්ම පාඨයක්. ඉහත මාතෘකා කළ ගාථාවේ සරල අදහස වන්නේ මේ ලෝකයේ කවදාවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැත. වෛරය සංසිඳෙන්නේ අවීරයෙන් හෙවත් මෛත්‍රියෙන් පමණි. මෙය සදාතනික ධර්මතාවයකි යන්නයි. පින්වතුනි, අප ජීවත්වන මේ සමාජය දෙස බලන්න. මිනිසුන් සුළු දෙයකටත් කිපෙනවා. එකිනෙකා මරා ගන්නවා. පවුල් අතර, ගම් අතර, රටවල් අතර ගැටුම් ඇති කර ගන්නවා. මට ගැහුවොත් මමත් ගහනවා, මට බැන්නොත් මමත් බනිනවා කියන තැන තමයි අද බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් බුදුදහම අපට උගන්වන්නේ ගින්නෙන් ගින්න නිවන්න බැහැ කියන එකයි. ගින්න නිවන්න පුළුවන් සිසිල් දිය ධාරකට පමණයි. ඒ සිසිල් දිය ධාර තමයි මෛත්‍රිය සහ ඉවසීම. මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊතා ලස්සන කතා පුවතක් තිබෙනවා. ඒ තමයි කාලි යකින්නගේ කතාව. එක්තරා ගෘහපතියෙකුට බිරිඳෑවරු දෙදෙනෙක් සිටියා. මින් එක් අයෙක් වඳ දරුවන් නොලබන කාන්තාවක්. අනෙක් කාන්තාව දරුවන් ලැබූ විට මේ වඳ කාන්තාව ඊර්ෂ්‍යාවෙන් ඒ දරුවන්ව මරා දැම්මා. මේ විදිහට කීපමතාවක්ම සිදු වුණා. අවසානයේදී දරුවන් අහිමි වූ කාන්තාව මිය යන මොහොතේ දරුණු වෛරයක් බැඳගත්තා. මේ ආත්මයේ මගේ දරුවන් මැරුවා වගේම ඊළඟ ආත්මවල මම ඔබේ දරුවන්ව කකා ඔබව මරා දමනවා කියලා ඇය ප්‍රාර්ථනා කළා. බලන්න පින්වතුනි, වෛරයේ භයානකකම. ඒ වෛරය නිසා ඔවුන් සංසාරයේ නොඑක් ආත්මවල ඉපදුනා. බැලලියක් හා කිකිලියක් වෙලා ඉපදිලා බිත්තර කෑවා. දිවියෙක් හා මුවදෙනක් වෙලා ඉපදිලා පැටවුන් කෑවා. අවසානයේ බුද්ධ කාලයේදී එක් අයෙක් යකින්නක් වෙලා ඉපදුනා. අනෙක් කෙනා කුලකාන්තාවක් වෙලා ඉපදුනා. මේ කුලකාන්තාව දරුවා ලැබුණම යකින්න දරුවා කන්න එනවා. මේ කාන්තාව බියටපත් වෙලා දරුවත් වඩාගෙන දුවගෙන යනවා ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටි වෙලාවක ඇය දරුවා බුදුන්ගේ පාමුල තියලා අනේ බුදුහාමුදුරුවනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා ඉල්ලා සිටියා. යකින්නත් පස්සෙන් ආවා. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාම තමන් වහන්සේ ළඟට කැඳවුවා. කැඳවලා ඇසුවා, ඇයි තොපි මේ විදිහට වෛර කරගන්නේ? මම අද මෙදිහත් නොවුණු නම් මේ වෛරය කල්ප ගණනක් යනවා. වෛරයෙන් වෛරය කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා අර මුලින් මාතෘකා කළ ගාථාව දේශනා කළා. ඒ ධර්මය අහලා යකින්නගේ හිතේ තිබුණු වෛරය නිවිලා ගියා. ඇය සෝවාන් වුණා. පසු ඒ දෙදෙනා හොඳම යාළුවෝ වුණා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඒ ගින්න නිව්වේ මෛත්‍රිය නැමැති සිසිල් ජලයෙන්. පින්වතුනි, අද අපේ ජීවිතවලට මෙය ගලපා ගනිමු. ඔබට කාර්යාලයේදී කෙනෙක් බාධා කරනවා විය හැකියි. අසල්වැසියා ඉඩම් අඟලකට රණ්ඩු කරනවා විය හැකියි. ඒ වෙලාවට ඔබත් පෙරලා පහර දුන්නොත්, බැන්නොත් ඒකේ කෙලවරක් දකින්න ලැබෙන්නේ නැහැ. එය පරම්පරා ගණනක් යනකම් පැවතෙනවා. ඒ නිසා කවුරු හරි ඔබට වෛර කරනවා නම් ඔබ පෙරලා වෛර කරන්න නැත. නිශ්ශබ්ද වන්න, උපේක්ෂාවෙන් බලන්න, පුළුවන් නම් මෛත්‍රී කරන්න. සුවපත් වේවා, නිදුක් වේවා කියලා හිතන්න. යමෙක් ගින්පන්දශක් අරගෙන එනකොට ඔබ පිදුරු ටිකක් අරන් ගියොත් මොකද වෙන්නේ? ගින්න ඇවිලෙනවා. නමුත් ඔබ වතුර කලයක් අරන් ගියොත් ගින්න නිවෙනවා. ඔබ වතුර කලයක් වගේ වෙන්න. ඒ නිසා පින්වතුනි, හිතේ ඇතිවන ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව අත්හැර දමන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ අවේරී මාවතේ ගමන් කරන්න. එවිට ඔබටත් සැනසීමක් ලැබෙනවා වගේම මුළු සමාජයටම ඒන් යහපතක් වේවි.
මේ රැස් කරගත්තා වූ සියලු කුසල් කර්මයන්ගේ බලයෙන් වෛරී සිටිවිලි දුරු වී මෛත්‍රී සහගත සිටිවිලි පහළ වී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ සැමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.